සෑම තෙරුවන් සරණයි. අද ශ්‍රී බුද්ධ වර්ෂ 2570 විහාර වර්ෂ 2026 වෙසක් මාස හෙවත් මැයි මාස 19 වෙනි දින. වීරෝදාර රණවිරුවන් දෙමළ කොටි තත්ත්වවාදයේ පරාජය කරලා අදට වසර 17ක්. ඉතින් 17 වෙනි විජයග්‍රහණය මහා ඉහළින් සමරන්න ඕනේ රටක්. නමුත් ඒක එච්චරම සාර්ථකව සැමරුවාද නැද්ද කියන එක තීරණය කරන්නේ කොහොමද? ඉතින් පවතින රජය මොන රජයක් වුණත් ඒ ජාතික ප්‍රතිපත්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කරන්න ඕනේ. ඉතින් වීරෝදාර රණවිරුවන් රජ දවසින් පස්සේ අපේ මේ හෙළබිම බේරාගත්තු ඓතිහාසික දිනය. අද මේ ගලම්බිදුනාවේ නගරයේ කොබ්බෑකඩුව ඒ පිරිරුව ඉදිරිපිට වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් මේ විජයග්‍රහණය ත්‍රිවිධ හමුදාව පොලිසිය සමරන්න ඕන. ඒ වගේම ගරුතර මහා සංඝරත්නය, දේශප්‍රේමී මහජනතාව, සිංහල බෞද්ධ මහජනතාව අනිත් හැම දෙනාම හිතන්න ඕන මේ රට නිදහස් කරගත්ත සියලුම දේ කැප කරලා අපේ වීරෝදාර රණවිරුවන් එදා අප්‍රහත ධෛර්යයෙන් දහස් ගාණක් ජීවිත පූජා කරලා මේ රට බේරගත්තා. ඉතින් රජදරුවන් නොඑක ආකාරයෙන් මේ රට විවිධ ආබාධවලට ලක්ෂණ වෙලාවේදී අපේ සිංහල රජදරුවන් සිංහල හමුදාව මේ රට බේරගත්තා. ඒ වගේම තමයි මේ විජයග්‍රහණයත් සදාකල් සමරන්න ඕන. අමතක නොකරමු කිසිදා, මතක තියාගනිමු සැමදා. ඉතින් අපගේ වීරෝදාර රණවිරුවන්ට හෙළයේ උත්තමාචාරය අපි පුද කරනවා. කියයුතු කරුණු ගොඩාක් තියෙනවා. රටේ පාලකයන් රණවිරුවන් ත්‍රස්තවාදීන් පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. දුර්වල තැන් හඳුනා ගන්න ඕනේ. ඉතින් රට ආරක්ෂා කර ගන්න ඕනේ. රජ දවසින් පස්සේ මේ හෙළබිම රැකගත්තේ අපේ වීරෝදාර ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ රණවිරුවන්. ඇස්විස් මස්ලේ දන් දීලා දහස් සංඛ්‍යාත රණවිරුවන් ආබාධිත තත්ත්වයට පත් කරලා අවත් ඒ හැම දෙයක්ම නැති කරගෙන තමයි ඒ රණවිරුවන් රට වෙනුවෙන් දීපුදලා මේ රට රැකගත්තේ. අද මේ විදිහට නිදහසේ යන්න පුළුවන්කම තිබ්බේ අපගේ වීරෝදාර රණවිරුවන්ගේ කැපකිරීම. ඉතින් සදා අනුස්මරණීයයි. ඒ වීරෝදාර රණවිරුවන් බෙන්සිල් කොබ්බෑකඩුව මහතා ඇතුළු තවත් අප්‍රමාණ රණවිරුවන් මේ රටේ රජ දවසේ ඉඳලා එදා මෙදා තුර දීපිදුවා. ඒ හැම දෙනාටම ජාතියේ උත්තමාචාරය පුද කරන අතර රට වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, හෙළබිම වෙනුවෙන් දීපුදපු මේ වීරෝදාර අපගේ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුද කරනවා වාගෙම සසර මේ හෙළබිම නිදහස් කිරීමේ මහා පිනෙන් නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරන අතර හැම දෙනාටම යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද විජයග්‍රහණය අභිමානයෙන් සමරන්න ඕන දිනය. හැම දෙනාගේම මතකයේ තියෙන්න ඕන කෙලෙහි ගුණයක් ඇති ජාතියක්